සාදු සාදු සාදු. පින්වන්ත මෛත්‍රී දින පුණ්‍ය කර්මයේ අලුයම් යාමය සමාධි සිතට නන්වමින් ඔබෙත් මදෙත් සිත් සතන් නිවාලමින් මෛත්‍රිය ප්‍රායෝගිකව දියුණු කරන්නට බොහෝම සාර්ථක ප්‍රායෝගික උපදෙස් මාලාවක් ලබා දෙමින් මේ සංසාර කතරින් එතෙර වන්නට ද්වේෂ ගිනිදෙල් නිවාලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපගේ හෘද සංතානයෙහි උපදවා ගත යුතු ඒ මහේශාක්‍ය මෛත්‍රී චේතෝ විමුක්තිය උපදවා ගැනීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව සම්‍යක් කල්පනාව පූර්ණේ කර ගැනීම සඳහා අපහට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිද්ධ කළ දේශනා ප්‍රාතිහාරයෙන් මෙම මියගුණු මහසෑරජාණන් වහන්සේගේ සලපතල මළුවෙහි දස් කම්පෑ මනරම් දහම් දෙසුම් වදහල සමතින් සත් පාරමී පදනමෙහි නිර්මාතෘවර මහා මෛත්‍රී දින අනුශාසක පූජනීය අපගේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර බෝසත් ගුණ ඇති පාසාදික ගුණ ඇති පින්වන්ත සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා. ස්තුති ප්‍රණාමය ගෞරවය පුද කරමි පින්වන්ත ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා. ඒකාන්තයෙන්ම සසර දුක්ගිනි නිවාලමින් අපහටත් පිහිටව අපහටත් රැකවරණයක්ව ඔබ වහන්සේගේ ද උතුම් සසුන් මඟ පූර්ණේ කරගන්න ශක්තිය ධෛර්යය නොවඩුව සැලසේවා. මෙතෙක් වේලා ධර්මානුශාසනාවන් සිද්ධ කර පූජනීය මහා සංඝරත්නය හැදූ වැඩූ දෙමව්පියන්ට මේ පින්බර දෙරණ මත පෝෂණය කරමින් ආරක්ෂා කරමින් රැකබලා ගනිමින් අපට දායාද කළේ පින්වන්ත දෙමව්පියන්ට මේ සියලු පින් අනුමෝදන් කරමි. පින්වන්ත අම්මේ පින්වන්ත තාත්තේ ඔබ හැදූ වැඩූ පින්වන්ත බුදුපුතුන් දායාද කළ බුදුපුතුන් නිසා අද දෙනෝ දහසක් මිනිසුන් මේ සලපතල මළුව කේන්ද්‍ර කරගෙන බොහෝ පින් උපදව ගත්තා. විශේෂයෙන්ම අපගේ නායක මාහිපාණන් වහන්සේට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමින් වහන්සේ නායක මාහිපාණන් වහන්සේ විහාරවාසී ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා ඒ උතුම් වූ අවස්ථාව අපිට මේ ලබා දුන නිසාමයි අද මේ නිදුකින් මේ පින් බිමේ අපි පින් කරගන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් පින් දෙමින් විශේෂ පුණ්‍යානුමෝදනාව මේ උතුම් පින්කමේ විශේෂ බාහිර දූරත්වයේ හෙබ වූ අපගේ විශේෂ මැදිහත් වීමක් නැති වුණත් තමන් වහන්සේගේ නොමද කැපවීමෙන් මෙම උතුම් පින්කම සඳහා දායකත්වයේ ලබා දුන්න අනුශාසකත්වයේ ලබා දුන්න මහා යතිවරයන් වහන්සේ නමක් නිසායි ඔබට මට මේ උතුම් පින්කම සිද්ධ කරගන්න ලැබුණේ. ඒ තමයි බෝසත් ගුණ ඇති උතුම් බුදු මඟ යන මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් අපිට ඉන්නවා. මේ පින්කමේ මුල ඉඳන්ම වෙහෙසුන එතුමන් වහන්සේ අපට යෝධ ශක්තියක් වුණා මේ මෛත්‍රී පින්කම මේ විදිහට සංවිධානය කරද්දී. මං හිතනවා ප්‍රායෝගිකව අපි ආරම්භ කරපු මේ පින්කම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන මේ පින්කම ජනගත කිරීමෙහි මට අනතුරුව යම් කෙනෙක් පියවර තැබුවා නම් මේ පින්කම් මේ විදියට සිද්ධ කරන්නට මං හිතනවා පින්වන්ත ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපගේ නාරද ස්වාමින් වහන්සේ ගෞරවය අපි මේ සලපතල මළුවේ මේ උපාසක උපාසිකාවන් පෙරටු කරගෙන මේ රැස්ව සිටින හැම දෙනා මේ ගෞරවය මහා මෛත්‍රී ශ්‍රාවක සංසදයේ වෙනුවෙන් ඔබ වහන්සේට පුද කර සිටිනවා. ඔබ වහන්සේ ගත් ප්‍රයත්නය නිසාද බොහෝ දහසක් මිනිසුන් මේ මියගුණු සෑය කේන්ද්‍ර කරගෙන බොහෝ පින් කරගත්තා.
ඉතින් අපි බලාපොරොත්තුනේ ඒ දෙයයි. අපි බලාපොරොත්තුනේ මේ අද ලංකා ධරණිතලය තුල බොහෝ සෑරජානන් වහන්සේලා තියෙනවා. ඉතින් අපේ කල්පනාව අපේ ප්‍රාර්ථනාව මෙවැනි වූ සල්පතුළු මළුවල උතුම් පුණ්‍ය භූමිවල සැබෑම ප්‍රයෝජනීය ගනිමින් සිවුණ පිරිසට භාවනා කිරීමට උනන්දු ඇති කරමින් පසු පරම්පරාවට ආදර්ශයක් එක් කරමින් මෙවැනි වූ භාවනා වැඩසටහන් තව තවත් මේ ලංකා ධරණිතල තුල සිදු කෙරේවා කියන ප්‍රාර්ථනයයි. ඉතින් අපගේ පූජනීය ස්වාමින් වහන්සේහි කොටස්කරුවෙක් වුණා. මේක ජනගත කිරීමෙහි විශාල මෙහෙවරක් සිද්ධ කරන මට අනතුරුව සිටින පින්වන්ත ස්වාමින් වහන්සේ නමකට මම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ මහා විහාර වංශික ශ්‍යාමපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උපාධ්‍යාය ධූරන්දර ආචාර්ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී යක්තදස්සී ධම්මරක්කිතාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ මහියංගනේ රාජමහා විහාරයේ විහාරවාසී පූජනීය සංඝ රත්නයටත් දායක පින්වතුන්ටත් ඒකාන්තෙම මේ සිළු පින් සාදර ගෞරවයෙන් අනුමෝදන් කරමි. පින්වන්ත ස්වාමින් වහන්සේ පින්වන්ත දායක පින්වතුනි මේ පූජා භූමිය මේ තාක් නඩත්තු කරගෙන ආපු පසුගිය අවස්ථාවල මේ පින්කම මේ පූජා භූමිය කේන්ද්‍ර කරගෙන මේ වැඩ වාසය කළ පූජනීය සංඝ රත්නයේ උපාසක උපාසිකාවන් මිය පරලෝකීය යම් කෙනෙක් වෙත්නම් මේ වෙහෙර විහාර ගොඩන ගන්නට අපකැප වුණ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ යම් කිසි පින්වත් පිරිසක් ඉන්නවා නම් රජයේ නිලධාරී යම් කිසි පිරිසක් ඉන්නවා නම් මේ හැම දිනාටම තාම ගෞරවයෙන් මේ පින් අනුමෝදන් කරනවා. ඔබ වහන්සේලා නිසා ඔබතුමන්ලා නිසා ඔබතුමියලා නිසා බාද ඊ타ම සුවසේ මේ පින් සිද්ධ කරගත්තා. වතුර උගුරක් හරි දීලා ගිලම්පස ටිකක් හරි දීලා උපස්ථාන කරපු පින්වන්ත පිරිස සිහිපත් කරමින් මේ උතුම් පින්කමට වැඩම කරවා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර පූජනීය ස්වාමින් වහන්සේලාත් මතක් කරන්නට මොහොතකට අවසර. පාරමිතා අභිධර්ම මණ්ඩපයේ ප්‍රධාන අනුශාසක අභිධර්ම දේශක පූජනීය ඇරෑ පෝරුවේ දමිත ස්වාමින් වහන්සේ මේ උතුම් පින්කම මේ උතුම් ධර්ම මණ්ඩපය ආලෝකමත් කළා. සමතින්සත් පාරමිතා පදනමේ ප්‍රධාන අනුශාසක කම්මට්ටහනාචාර්ය පූජනීය මාතලේ සුමන ස්වාමින් වහන්සේ අවසාන දේශනය සිද්ධ කරමින් මේ උතුම් පින්කම ආලෝකමත් කළා. විචිත්‍ර ධර්ම කතික පූජනීය පඬිත්තලාවේ අපගේ නන්දසීල ස්වාමින් වහන්සේ ඒ වගේම විචිත්‍ර ධර්ම කතික පූජනීය අරලගංගිල නිමල චිත්ත ස්වාමින් වහන්සේ ඒ වගේම විචිත්‍ර ධර්ම කතික පූජනීය නිදන්මුල ස්වාමින් වහන්සේ ලග්ගල චන්නානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු පින්වන්ත පූජනීය ස්වාමින් වහන්සේලා මේ උතුම් පින්කමට වැඩම කළා. මොකද අපි දැක්ක පින්වන්ත මෙනින් වහන්සේ නමකුත් සම්බන්ධ වෙලා මේ දක්වා මේ පින්කමට අපිට ශක්තියක් වුණා. ඉතින් මේ සියලුම පූජනීය සංඝ රත්නය කජුවත් ආරණ්‍ය සේනාසනයේ වැඩම කළ පූජනීය සංඝ රත්නය ගල්පියුම ආරණ්‍යයේ වැඩම කළ පින්වන්ත ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට අපට ශක්තියක් වෙමින් අපට ධෛර්යයක් වෙමින් මේ පින්කම සමග සිටගත් හැම දෙනා වහන්සේලාටම සාදු සිතින් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුතුව අප රැස් කළ දානමය සීලමය භාවනාමය සියලු පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඇමරිකාවේ පදිංචි චතුරංග පුතුණුවන් මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා. අපගේ නාරද ස්වාමින් වහන්සේගේ අග්‍ර උපස්ථායකයෙක් වගේ උන්වහන්සේට ශක්තියක් වෙමින් මේ උතුම් පින්කම් පිටිපස්සේ හැම වෙලේම නිහඬ සේවයක් සිදු කරන පින්වන්ත පුතා අපි දැකලත් නෑ මේ වෙනකන්. නමුත් එතුමා අපගේ ස්වාමින් වහන්සේගේ සහෝදරයෙක් ලේ නෑ කෙනෙක් එක බඩවැල කඩාගෙන ආපු පින්වන්ත දරුවෙක් සහෝදරයෙක් හැටියට උන්වහන්සේ පිටිපස්සේ සිට ගනිමින් මේ උතුම් පින්කම් පිටිපස්සේ ඉන්න බව අපි දන්නවා. ඉතින් පින්වත් පුතේ ඔබ කොහේ කොතනක ලෝකේ හිටියත් මේ සියලු පින්වල කොටස්කරුවෙක් වෙලා ඔබ ඉන්නවා. මම දන්න හැටියට මේ සුණු පිරියම් කිරීමටත් අති විශාල දායකත්වයක් දරුවේ පින්වත් පුතා. ඉතින් පුතේ ඔබ කරපු මේ සුණු පිරියම් කිරීමට නොදැවෙනි පින්කමක් ඊට වඩා මහේසාක්‍ය පින්කමක් මේ කේන්ද්‍ර කරගෙන සිදු වුණා. ඔබ සුණු පිරියම් කරන්නට බාරගත්තේ නැත්නම් මේ පින්කම මේ විදිහට සංවිධානය නොවෙන්නට ඉඩ තිබුණා.
ඉතින් සුණු පිරියම් කිරීමෙන් නොනවති ඒ උතුම් පින්කම අග්‍ර මහේශාක්‍ය පින්කමක් කරාගෙන යමින් පූජනීය නාරද ස්වාමීන් වහන්සේ අනුශාසකත්වයේ ලබා දීලා අද මේ සලපතල මළුවේ හිටපු හැම දෙනාගේම සිත් සතන් මෛත්‍රියෙන් වර්ණවත් වුණා. එහි කොටස් කරුවෙකු වුණා ඔබ. ඒ ගැන සන්තෝෂයට පත් වෙන්න පින්වත් පුතේ. ඒ වගේම මෙම දර්ශනීය වූ මහේශාක්‍ය විදුලි ආලෝක පූජාවන් සිද්ධ කළ බවට අපිට දැනගන්න ලැබුණේ පින්වන්ත රෙනෝල්ද සිල්වා මහත්මයා, ඒ පින්වන්ත සදහැවත් මහා දානපති ලක්බුදු සසුනේහි බොහෝ පින් දහම් කරන මේ පින්වත් මහත්මාත් ලොවේ කොහේ කොතනක හිටියත් අපි වෙලාවෙ විශේෂයෙන් සිහිපත් කරනවා. අපිත් එක්ක මම නම් දැකලත් නැහැ හරියට. නමුත් මේ වගේ ලස්සන පින්කමක් මේ විදිහට සිද්ධ වුණේ පින්වත් මහත්මයා ඔබතුමා මේ ආලෝක පූජාවන් සිද්ධ කරපු නිසා. ඉතින් අපි එහි ඒ පුතුම් පින්කම ඔබතුමාගේ ලබා දීපු ආලෝක පූජා මැද්දේ මේ අපි හැමදෙනාම මෛත්‍රිය වැඩුවේ. ඉතින් පින්වත් මහත්මයා ඔබතුමා කොහේ කොතනක හිටියත් අපි රැස් කළ මේ සියලු පින් සාදු සිතින් මේ පින්බර උදෑසන මේ හිරු නැගෙන මේ පින්වන්ත උදෑසන හිමිදිරි උදෑසන ඔබට අනුමෝදන් කරනවා. ඒකාන්තයෙන්ම භවග්‍රේ දක්වා විසිරපතන සිටින සියලු දෙනාගේ ආශිර්වාදයේ පුඩ දෙනවා. අප සංඝ රත්නයේ උපාසක උපාසිකාවන්ගේ ආශිර්වාදය හිමි කර දෙනවා. මහත්මාණෙනි ඔබ ඇතුළු සියලු දෙනාම ඒකාන්තයෙන් යහපතක් ලබත්වා ආලෝකයෙන් ආලෝකයට පැමිණේවා. මේ විදුලි බුබුල හොයාගත්ත විදුලිය හොයාගත්ත යම් කෙනෙක් මිය පරලොව ගිහිල්ලා ඉන්නවා නම් ඒ පින්වත් විද්‍යාඥයන් ඇතුළු ඒ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් කරනවා. මේ සියලු විදුලි බුබුලක් ගානේ තමන්ගේ ජීවිතයේ දෙවනි කරලා මේ සෑරජාන් වහන්සේ මතකයට නැගලා ජීවිතේ පරදුවට තියලා මේ ආලෝක පූජාවන් දැල්වුවේ පින්වත් මහත්මාවරුන්ට හෘදයාංගමනීය ප්‍රණාමය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම සිව් දිසාවෙහි ආලෝක පූජාවන් පිහිටුවාලමින් 365 මුළුල් දවස මුළුල්ලේම දැල්වෙන ආලෝකමත් කරන මේ පින්වන්ත සෑරජාන් වහන්සේ එළිය කරන ආලෝක බුබුලු දැල්වුව බෝසත් විශ්වකර්ම පදනමේ කෝසල වීරතුංග මහත්මයා ඇතුළු ඒ පින්වන්ත දායක පිරිසත් අපි මේලා විශේෂයෙන් සිහිපත් කරනවා. පඩිතලාවේ නාරද ස්වාමීන් වහන්සේගේ අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේගේ මතක පෙන්වීමෙන් ඒ උතුම් ආලෝක පූජාව සිද්ධ වුණා. පින්වන්ත මහත්මාවරුනි මේ සියලු ආලෝක පූජාවන් හේතු කරගෙන ඔබ ඒකාන්තයෙන්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ආලෝකෙන් ආලෝකයට පැමිණේවා. ඒකාන්තයෙන්ම අවිද්‍යාව ඝන දුරු කර අමෘත මහා නිර්වාණ ධාතුවෙන් සැනසෙන ජීවිතයක් ඇති කරගන්න ඔබ හැම දිනාටම ශක්තිය උදා වේවා. ඒ වගේම අපේ මේ සියලු පින්කම් වල ඒකාන්ත කොටස්කාරියක් ඉන්නවා. ඒ වගේම ඒ තමයි අපේ හිමාලි මහත්මිය. ඒ වගේම ඒ සියලු පින්කම් වල සෙවණැල්ලක් වගේ නිහඬ සේවයක් ඉෂ්ට කරන ඒ පින්වත් මහත්මියට සුවසේ පින්දහම් කරගන්නට සැබෑම ස්වාමි පුරුෂත්වයෙන් උපකාර කරන සැබෑම ස්වාමි පුරුෂයෙකුගේ ගුණ දරන පින්වත් බෝසත් මහත්මයෙක් එතුමියට ඉන්නවා. ඉතින් ඒ දෙපළත් විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. පින්වන්ත මහත්මයා, පින්වන්ත අක්කේ ඔබ සුවපත් වේවා, සිළු ප්‍රාර්ථනා මුදුන්පත් කරගනීවා. ඒ වගේම අපගේ සහෝදර ලක්ෂ්මන් මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ උතුම් සියලු පින්කම් වලට ශක්තියක් වුණ අපගේ නාරද ස්වාමින් වහන්සේගේ ඥාති පිරිසක් බඳු වූ හෘදයාංගමනීය දායක පිරිසක් උන්වහන්සේට ඉන්නවා. ඒ සිළු දෙනා මතක් කරනවා. ඒ තමයි තෙල්දෙනියායේ බෝධිවන ආරණ්‍ය සේනාසනයේ දායක පින්වතුන්, වේවත්ත කුකුලාපුල දායක පින්වතුන්, පදියතලාවේ දායක පින්වතුන් ඇතුළු ලක්වාසී ලෝකවාසී අපගේ නාරද ස්වාමින් වහන්සේ පිටුපස ඉන්න සදහැවත් පින්වන්ත දායක පින්වතුන් ඒකාන්තෙම මේ වෙලාවේ මතක් කරනවා. පින්වන්ත නෝනාවරුනි, මහත්මාවරුනි, උපාසක උපාසිකාවනි, ඔබ නිසා මේ උතුම් මහා පින්කමක් සිද්ධ කරගත්තා. දෙනෝ දහසක් මිනිසුන් ද්වේෂය ආදීනව තේරුම් අරගෙන අද මේ සලපතල මළුවෙන් පිටව යන්නේ මම ද්වේෂ සිතුවිලි මාත්‍රයක්වත් අද පටන් ඇති කරගන්නේ නෑ කියන පින්වන්ත සිතුවිල්ල හිතේ දරාගෙන එහි කොටස්කරුවෙක් උනේ ඔබ. එහි කොටස්කරුවෙක් උනේ ඔබ. ඒ ගැන සන්තෝෂයටපත් වෙන්න. ඉතින් මේ හැම දිනාටම පින් අනුමෝදන් කරන අතර ශබ්ද විකාශන ලබා දුන්න මේ උතුම් ධර්මය ඔබගේ ශ්‍රවණ කරා යොමු කරන්නට පින්වන්ත පිරිසක් උපකාර කරලා තියෙනවා. ඒ තමයි කසුන් රෙකෝඩ් බාර් ආයතනය. ඒ වගේම මේ උතුම් පින්කම ඔබ ලොවේ කොහේ කොතනක හිටියත් ඔබගේ දෙසවන එහෙම නැත්නම් ඔබගේ දැස කරා සමීප කරවන්නට
ඊ타ම සත්භාවයෙන් සත්පුරුෂ භාවයෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා සත්පුරුෂ භාවයෙන්ම මේ උතුම් පින්කමට සම්බන්ධ වුණ රටා මීඩියා ආයතනයට විශාල පුණ්‍ය ආනුමෝදනා අපි මේ වෙලාවේ සිද්ධ කරනවා පින්වන්ත මහත්මාවරුනි ඔබතුමන්ලා හෘදයාංගමනීය කුසල චිත්තයෙන් යුක්තවමයි මේ පින්කම කරේ මේ උතුම් පින්කම නිමාවන මොහොතේ අපි ඔබතුමන්ලාටත් විශේෂයෙන්ම මේ වෙලාවේ පින් දෙනවා ඔබතුමන්ලා මේ ලංකා ධරණිතලයේ පමණක් නොව මේ මුළු ලෝකෙම බැබලන ප්‍රසිද්ධ වූ පින්කම් වලට ඔබ නැතුවම බැරි පින්වන්ත පිරිසක් බවට පත් වේවා ඒ සඳහා ඔබට තාක්ෂණික නැනනුවන පහළ වේවා ඔබගේ විදුලි උපකරණ රැකදේවා ඒකාන්තයෙන් ධාර්මිකම දේ කරන ඔබතුමන්ලාගේ සියලු මනදුල ਸਰව ප්‍රකාරයෙන් මුදුන් පැමිණේවා කියලා මේ වෙලාවේ හැමදෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම කසුන් රෙකෝඩ් බාර ආයතනයේ සුදු පුතා ඇතුළු පින්වත් පිරිසට මේ වෙලාවේ විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම දානීය ගිලම්පස ලබා දුන්න ඒ සඳහා දායකත්වයේ ලබා දුන්න channel net bookshop අධිපතිතුමනි ඒ වගේම වික්‍රමසිංහ මහතා ඇතුළු පින්වත් පිරිස අපි මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා. දන්සල් ලබා දුන්න දන්සල් සඳහා සහයෝගය ලබා දුන්න හැමදෙනාම අපි විශේෂයෙන් සිහිපත් කරනවා. පෑන් පහසුව ලබා දුන්න හැමදෙනාම මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා. පින්වන්ත මහත්මාවරුනි උපාසක උපාසිකාවන ඔබ නිසා බොහෝ පිරිසක් පින් කරගත්තා. ඔබගේ ශබ්ද විකාශන නිසා ඔබගේ විදුලි ආලෝක පූජාව නිසා විදුලි පූජාව නිසා ඔබගේ මාධ්‍ය දායකත්වය නිසා අපත් බොහෝ පින් රැස් කරගත්තා. මේ හැම බණ පදයක්ම ඔබ නිසායි අපගේ දේශවනට ආවේ. ඒ නිසා මේ හැම පිරිස් පිනක්ම ඔබ අනුමෝදන් වන්න. මෙකී නොකී සියලු උපස්ථාන සඳහා දායකත්වයේ දැක්වූ හැම දිනාටම අපි මේ පින් අනුමෝදන් කරනවා. රුපියලකින් 7-5කින් ඉඳන් වතුර උගරකින් පවා දායකත්වයේ දැක්වූ අඩුම තරමේ වචනකින් හරි මේ සඳහා දායකත්වයේ දැක්වූ ඔබ හැම දිනාම තාම කෘතවේදීව මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරගෙන ඒමට අපිට අපගේ තාත්තා කෙනෙක් වගේ අපිත් එක්ක ඉන්න අනුර තාත්තේ ඔබට මේ සීල පින් අනුමෝදන් කරනවා. විශ්වකර්ම පදනම නියෝජනය කරමින් ආපු මේ පින්වත් තාත්තා අනුර තාත්තා ඔබත් අනුමෝදන් වෙන්න. ඔබ නිසා ඇත්තටම අපි හදවතින්ම සතුටු වෙන මහා පින්කමක් සිද්ධ කරගත්තා. මහා පින්කමක් සිද්ධ කරගත්තේ. ඒ වගේම සුමන ස්වාමින් වහන්සේ දමිත ස්වාමින් වහන්සේ වඩම්මවාගෙන ආපු ඒ පින්වන්ත සදහැවත් වචනේ පරිසමාප්ත අර්ථයේම උපාසකයන් වූ පින්වන්ත මහත්මාවරුනි මතකර හැමදෙනාම ලොව අපට පේනන මාණී ඉන්න හැමදෙනාමයි. නොපෙනෙන මාණී ඉඳගෙන අපිට උපකාර කරන අය කොතෙකුත් නම් ඉන්නවද පින්වතුනි? මේ භූමියට අධිග්‍රහිත යම්තාක් දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නට පුළුවන්. ඒ වගේම අමනුෂ්‍ය ප්‍රජාව ඉන්නට පුළුවන්. අද ද්වේෂ නොකරන්නට සිත් පහල කරගත්ත බොහෝ අමනුෂ්‍යයන් ඉන්නට පුළුවන්. මෛත්‍රී සිසිලස ලබා සෝතාපන්න සකදාගාමි මාර්ගඵල ලැබු දෙවිවරු ඉන්නට පුළුවන්. අනේ සාදු සාදු පින්වන්ත අමනුෂ්‍ය දේව ප්‍රජාව ඊ타ම සත්භාවයෙන් කෘතවේදීත්වයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. පින්වන්ත දෙවිවරුනි, පින්වන්ත සත්පුරුෂ භවතුනි, අපගේ ආරක්ෂක දෙවියනි, අපගේ ඊටු දෙවියනි, මේ සියලු පින් ඔබට අනුමෝදන් කරමි. සාදු සාදු සාදු. මේ සියලු පින් ඔබ හැමදෙනාම අනුමෝදන් වෙත්වා. අපට තව තවත් පින් කරගන්න ඔබගේ ශක්තිය ධෛර්යය නොවඩුව සලසා දෙත්වා. අපට ආරක්ෂාවක්ව සිට ගනීවා. වැස්ස වලාහක දෙවියනි ඔබ වැස්ස නැවැත්තුවා සත්‍යයි. වාත වලාහක දෙවියනි ඔබ වාතය නැවැත්තුවා සත්‍යයි. හිරුට අධිපති දෙවිදුනි ඔබ උෂ්ණ රශ්මිය අඩු කරලා අපට පිහිට සැලසුවා සත්‍යයි. සක් දෙවිඳුනි ඔබ ඒකාන්තිම මේ පින් බලා සතුටු වූවා සත්‍යයි. සාදු සාදු සාදු. සතරවරන් දෙවිවරුනි, සෙම්පති දෙවිවරුනි, සදෙව්ලෝ වාසී පින්වත් දෙව් රාජවරුනි, දිව්‍යාංගනාවනි, දේව මණ්ඩලය සාදු සිතින් අප රැස් කළ මේ සියලු පින් අනුමෝදන් කරමි.
දන් දීලා පින් කරා, සිල් රැකලා පින් කරා, භාවනා කරලා පින් කරා, දොහොත් මුදුනේ තබා ඇඳලි බඳ වන්දනා කර පින් කරා, මල් පුදා පින් කරා, ගිලම්පස පුදා පින් කරා, ආලෝක පූජාවන් කොට පින් කරා. සාදු සාදු මේ ගෞතම ශාසනය තුල අප්‍රමාදීව කුසල් දහම් රැස් කළා. සත්‍යයි සත්‍යයි සත්‍යයි. මේ සියලුම පින් දහම් හදවතින් සත්පුරුෂ භාවයෙන් යුක්තවම සිද්ධ කළා. සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් යුතු මේ සියලු පින් දහම් ඔබ වහන්සේලාට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. මෛත්‍රී බෝසතුනි, මතු බුදු වන මෙත් බෝසතුනි, අප රැස් කළ මේ සියලු පින් දොහොත් මුදුනේ තබා, සිරස මණ්ඩලයේ තබා අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මහා මෛත්‍රී දිනය ලෝකයේ තුල ප්‍රචලිත කරන්නට ඔබ වහන්සේලගේ පිහිට ආරක්ෂාව නොඅඩුව සලසා දෙත්වා. ඒ සඳහා උපකාර කරත්වා. මෙත් බෝසතුනි, අප රැස් කළ මේ සියලු පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. බ්‍රහ්ම රාජෝත්තම සහෝ සනං කුමාර බ්‍රහ්මාදී මහා බ්‍රහ්ම රාජවරුනි, ඔබ වහන්සේලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බඹ විහරණ දරා සිටිනවා. සත්‍යයි සත්‍යයි. ඔබ වහන්සේලා මේ පින් දැකබලා සතුටු වෙනවා. සත්‍යයි. බලන්න අපි මේ සෑ මළුව තුල සිටගෙන සිඳගෙන මෙත් වැඩුවා. ඔබ වහන්සේලාගේ අනුශාසනාවන් සිද්ධ කළා. සාදු සාදු. මේ සියලු පින් බ්‍රහ්ම රාජවරුනි, සාදර සිතින් මේ පින් අනුමෝදන් කරමි. අපට තව තවත් මේ ගෞතම ශාසනයේ පිහිට ලබන්න ඔබ වහන්සේලාගේ ශක්තිය ධෛර්යය නොඅඩුව සලසා දෙත්වා. මග පෙන්වීම ආරක්ෂාව සලසා දෙත්වා කියලා මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මේ පින්කම් සිද්ධ කරන මේ කාලය පුරාවට සිතින්, කයින්, වචනෙන් උතුම් වූ බුද්ධ රත්නයටත්, උතුම් වූ ධර්ම රත්නයටත්, උතුම් වූ සංඝ රත්නයටත් සිදු වුණ යම්තා කතපසු වීමක් ඇතනම් දෙපා හිරිවැඩිලා දෙපා දිගු කර ගැනීමෙන් සිදු වුණා වූ යම් කිසි අතපසු වීමක් ඇතනම්, පිටුපෑමෙන් සිදු වුණ යම් අතපසු වීමක් ඇතනම්, මොහොතකට නිින්ද ගිහිල්ලා සිදු වුණ යම් අතපසු වීමක් ඇතනම්, තුරුණුවන් අප කෙරෙහි අනුකම්පාවෙන් කමා කෙරේවා, කමා කෙරේවා, කමා කෙරේවා.